ඔයත් දන්නවද මේ ටිකක් අහන්නකෝ හන්දදානි වික්කවේ ආමන්ත්‍රයාමි වූ වය ධම්මා සංසාරා උමාදින සම්පාදය. අපි ගෞතම ලෝතර බුදුරජාණන් වහන්සේගේ අවසාන බණ පදේ මම ඔබට මතක් කරනවා. ලෝතර මහා කාණ බුදුරජාණන් වහන්සේ පින්වම් පාන්ට යන මොහොතේ මුළු විශ්වයටම කතා කළේ මේ පණිවිඩය කියන්නේ. මුළු ලෝකෙ විශ්වයේ ජනතාව නැත්නම් මුළු ලෝකවාසී ජනතාව එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ට දිව්‍ය ලෝකේ දෙවියන්ට මනුෂ්‍ය ලෝක මිනිසුන්ට කතා කරලා බුදුහාමුදුරුවෝ අවසාන වතාවට දේශනා කළා. හන්දදානි වික්‍රමී ආමන්ත්‍රයාමි වූ නම් නුඹලාට අවසාන වශයෙන් මේ කතා කරන්න කියන්නේ වය ධම්මා සංසාරා සියලුම සංස්කාර ධර්ම වය විනාශ වෙන්නේ නැති වෙනවා. සංස්කාර කියන්නේ අපි එකතු කරන දේවල්, රැස් කරන දේවල්. විනාශ ස්වභාවය වය ධම්මා සංසාරා. අපමාදින සම්පාදේ. ඒ නිසා නුඹලා එතනින් නතර නොවි නොපමාව වීරය වඩන්න කිව්ව මොනවටද? සංසාර. මනුස්ස ලෝකයට ආව කාරණේ ඒකයි. මනුස්ස ලෝකයට ආව කාරණේ එක වාක්‍යයකින් බුදුහාමුදුරුවෝ දේශනා කරන ඒවන් ජාතක මච්චෙන් කත්තබ්බ කුසලම් බව. ඒවන් මෙසේ ජාතක වෙන්නේ මච්චෙන් මනුස්ස ලෝකේ කත්තබ්බන් කරන්නේ කුසල බහුම් ගොඩා කුසල් කරන යන තමයි මනුස්ස ලෝකේ ඉපදලා තියෙන්නේ. ඒ නිසා රත්තරන් පින්නතුනි ඔබට මේ කාරණේ තාම වැදගත්. ඔබ මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා නොපමා කුසල දහම් දැස් කරන්න වීරය වඩන්න මහන්සි වෙන්න අන්න ඒ තත්වයට ඔබේ හිතපත් කරගන්න කියලා බොහොම සෙනෙහසින් ආදරෙන් ඔබට ආරාධනා කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.